ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නෝලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් සමගයි. ඉතින් මේ වෙද්දවල හැමෝම දන්නවා IPL තරගාවලිය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් තරග 76කින් සමාන්විත පූර්ණ තරගාවලියේ ඊයේ දිනේදී දෙවන තරගය තමයි තුන්වෙනි තරගය පැවැත්වුණා. ඊයේ දිනේ ඉරිදා දිනේ නිසා ඉතින් දෙවන තරගය ගැන අවධානය යොමු කරද්දී රාජස්ථාන් රොයල් කණ්ඩායම සමගින් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම තමයි පිටිට පැමිණියේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවති දෙවන තරගයේ ප්‍රධාන වශයෙන්ම කාසිවාසී දෙනුයි රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයට පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම තරම ඉන්දිය ප්‍රේක්ෂකයන්ට ගිනි කෙලි සම්දර්ශනය පෙන්වුවා. මොකද පන්දු යවන්නන්ගේ අතින් ගිලිනවා සමගම අනිවාර්යයෙන් මේ පන්දුව නතර වුණේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ලකුණු 286ක් කඩළු 6කට නියමිත පන්දුවාර 20 නිමා කරේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 286ක් රැස් කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම එහිදී ඉෂාන් කිෂාන් ලකුණු 106ක් ඒ වගේම තමයි ඉතාමත් වේගවත් පිටිහර බැගෙන තුන ට්‍රැවිස් හෙඩ් ලකුණු 67ක් ලබා ගත්තා. ඉතින් දේශපාලනයේ කඩළු 3ක් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ එකම නියෝජනයේ ඌ ඊයේ තරගයේදී එකම නියෝජනයේ ලෙසින් ක්‍රීඩා කරපු මහේෂ් තීක්ෂණට ලකුණු 52කට කඩළු දෙකක් දවා ගැනීමට හැකියාව ලැබුණා. ඔහුගේ පන්දුවාර 4 තුර ලකුණු 52ක් ලබා ගැනීමට සන්රයිසර්ස් ප්‍රතිකාරුවන්ට හැකියාව ලැබුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි රාජස්ථාන් රොයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කරේ ලකුණු 242ක් කඩළු 6කට ඊයේ දිනේදී ඇත්තම තමත් හොඳ තරගයක් පැවැත්වුණා. මොකද ඔවුන් කණ්ඩායම් දෙකම ලකුණු 240 සීමාව පසු කරා. මොකද ඔවුන් මුළු තරගයේදී පන්දුවාර 40කදී ලකුණු 528ක් වැනි ලකුණු ප්‍රමාණයක් රැස් කරා. ඉතින් ප්‍රධාන වශයෙන්ම සංජු සැම්සන් ලකුණු 66ක්, ෂෙම්රන් හෙඩ්මයර් ලකුණු 42ක් ලබා ගත්තා. ඒ වගේම තමයි හර්ෂල් පටේල් ලකුණු 34කට කඩළු දෙකක්, මොහමඩ් ශාමි ලකුණු 33කට එක් කඩුල්ලක් බැගින් ලබාගෙන කෙසේ වෙතත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නැත්නම් තැඹිලි හමුදාවට ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන හැමෝගෙම ඉල්ලා සිටින්නේ අපේ නිල YouTube channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න නිසායි. එහෙනම් ආදර ගිහින් යන්න සුබ දවසක්.